අයිබෝවන් සුබ දවසක් හැම දිනාටම මම ඔයගලන්ට කලින් වීඩියෝ එකකින් පෙන්නුවා මගේ හැඟීම් ප්ලාන්ට් කලෙක්ෂන් එකෙන් ටිකක්. හැබැයි එතන තියෙන ගොඩක් විසිතුරු පත්‍ර සහිත ශාක මල් හැදෙනවා තිබුණේ. නමුත් අපිට එල්ලෙන පෝච්චි වල ලස්සනට මල් හැදෙන වර්ගත් හිටව ගන්න පුළුවන්. මම මේ වගේ හිටවගත්ත එක එල්ලෙන පෝච්චියක්. මේක මේ ලිප්ස්ටික් ප්ලාන්ට් එකක්. හරිම ලස්සනයි. මේකෙත් ගොඩාක් වර්ණ තියෙන ලස්සන මල් තියෙනවා. එක එක පාට රෝස පාට, රතු පාට, කහ පාට ඒ වගේ. ඉතින් මේ වගේ වරෙන් එකක් ලස්සන කරගන්න අපිට හැංගින් ප්ලාන්ට් එක හිටවලා ලස්සනට හදා ගන්න පුළුවන්. පහසුවෙන් බෝ කරගන්නත් පුළුවන්. ඉතින් මම පහුගිය දවස්වල මේ වගේ ප්ලාන්ට් එකකින් අතු ටිකක් අරන් හිටෙව්වා. මේ ඒවා දැන් හොඳට හැදිලා තියෙනවා. මේක ඇත්තටම මං හිටෙව්වේ මේ පොල්ලෙලි කෑලි කොහොබත් ටිකක් දාලා හොඳට හැදිලා තියෙනවා. මේක පොල්ලෙලි කෑලි වල විතරක් හදන්නත් පුළුවන්. පොල්ලෙලි කෑලි කොහොබත් වැලි ඒ වගේ මාධ්‍ය දාලා හදන්නත් පුළුවන්. දැන් මේක හොඳට දිගට හැදිලා තියෙන නිසා මේක රිපෝට් කරගන්න හිතුවා. මම මේ ගෙදර තියච්ච කප් එකක මේ පොඩි අතු කෑල්ලක් හිටුවේ අඟල් 2ක 3ක විතර වගේ. දැන් බලන්න ඒක දිගට හොඳට හැදිලා තියෙනවා. ඉතින් මේව පහසුවෙන් බෝ කරගන්න පුළුවන්. මේක පොල්ලෙලි කෑලි වල විතරක් හිටවලා මේ විදිහට හැදුණා. නමුත් අපිට කොහොබත් වල වැලි වල ඒ වගේ හිටවලා මේක බෝ කරගන්නත් පුළුවන්. මේ තියෙන්නේ මම කොහොබත් වල හිටවපු පොඩි අතු කෑල්ලක්. මේ ඔක්කොම හොඳට පැලවිලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම එක පොට් එකකට දාලා හිටව ගන්න තමයි බැලුවේ හැංගින් ප්ලාන්ට් එකක් විදිහට. ඉතින් මම මේකට ගත්තේ වැලි කොහොබතුයි පොල්ලෙලි කෑලි ටිකකුයි. නමුත් එහෙම විශේෂ මාධ්‍යයක් නැහැ. මට නම් මේක තනිකර පොල්ලෙලි කෑලි වල උනත් හදන්න පුළුවන්. මේ මෙතන පොල්ලෙලි වල විතරමයි හිටවලා තියෙන චූටි පොල්ලෙලි කෑලි. ඉතින් මේ ටික ඔක්කොම මේ පැල ටික ඔක්කොම මේ විදිහට එක පොට් එකක හිටව ගත්තට පස්සේ අපිට ලොකු බුෂ් එකක් වගේ ඉක්මනට මේක හදා ගන්න පුළුවන්. මෙතන නම් තියෙන්නේ ලිප්ස්ටික් ප්ලාන්ට් වල varieties දෙකක්. මේ දෙකම මම එක පොට් එකේ හිටව ගන්නවා. මේක හිටවන වෙලාවට අපිට ඔස්මොකොට් 10 එක වගේ පොහොර ටිකක් දාන්න පුළුවන්. පැලේ හොඳට හැදිලා මල් වෙන කාල වෙනකොට අපිට ඔස්මොකොට් K එක එහෙම නැත්නම් යාරමිලා ඒ වගේ පොහොර එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ස්වභාවික පොහොර විදිහට ගොම පොහොර වගේ දානවා නම් ඒකටත් මේ ශාක ලස්සනට හොඳට හැදෙනවා. මේකේ හොඳට මල් හැදෙන ප්ලාන්ට් එකක් වුණත් මේක තනිකර අවුව ඩිරෙක්ට් සන්ලයිට් වැටෙන තැනක තියන්න බෑ. එහෙම තිබ්බොත් මේක පත්‍ර පිච්චෙනවා. ඒක නිසා මේක තියනවා නම් 50%ක්වත් හේවන සහිත තැනක තමයි තියන්න ඕනේ. ගහක් යට එහෙම නැත්නම් වැරැන්ඩ එකක ඒ වගේ එලලා තියන්න ඕනේ. හැබැයි අවුව වැටෙන්නෙම නැති තැනක තිබ්බත් මල් හැදෙන්නේ නැහැ. සාමාන්‍ය එක කාලෙකට විතරයි මේකේ මල් හැදෙන්නේ. මගේ ළඟත් මේ පැල කීපයක්ම තියෙනවා. හොඳට හැදිලා නමුත් එකම ප්ලාන්ට් එකක විතරයි හොඳට මල් පිපිලා තියෙන්නේ. මේකේ පැල තුනම මම මේ විදිහට එක පොට් එකක හිටෙව්වා. ඒක හිටවන කලින් මම මේ පොට් එකේ අර හැංගර්ස් ටික ගැලෙව්වා හිටවන පහසු වෙන්න. ඉතින් මේක දැන් සති 2-3ක් හෙවන තැනක තියලා හොඳට වතුර දාලා එල්ලන වෙලාවට හැංගර්ස් ටික දාලා එල්ල ගන්නවා. හැබැයි මේකට ගොඩාක් හොඳට වතුර බැහැලා යන්න තියෙන්න ඕනේ. හැමතිස්සෙම වතුර දාන්න හොඳ නෑ. මේක දැන් ගොඩාක් වහින කාලවල වලට අපිට මේකට වතුර දාන්න නැතුව පත්‍ර වලට ජලය ස්ප්‍රේ කරන්න වගේ පුළුවන්. එතකොට මේ පත්‍රات හරිම ලස්සනට හැදෙනවා. මේක මල් පිපුන් නැතත් මේ පත්‍රات හරිම ලස්සනට හැදෙන නිසා අපිට ගෙදර අලංකාර කරගන්න, නිවස ඇතුළේ අලංකාර කරගන්න උනත් යොදා ගන්න පුළුවන්. මේකේ තාම මල පිපිලා නැහැ පොහොට්ටුවක. මේ මල පිපුණාට පස්සේ රතු පාටට මේක මීට වඩා ලස්සනට පේනවා. මේක ඉතින් අතු වලින් වගේම මේ කොළ වලිනුත් පැල හදා ගන්න පුළුවන්. හැබැයි ඒකට ටික කාලයක් යනවා. මේ කොළ හොඳට මෝරපු කොළ ටිකක් අරන් කොහොබත් වල වැලි වල වගේ ඉඳලා තිබ්බහම ටික කාලයක් යනකොට ඒ වෑනුත් පැලෙනවා. ඉතින් මේ තියෙන තවත් ඒ වගේ පුංචි ලස්සන මලක් හැදෙන ප්ලාන්ට් එකක්. මේකත් හැංගින් පොට් එකක හිටව ගන්න පුළුවන්. පොඩ්ඩක් පහළට වැල් වගේ හැදෙනවා. මේකේ නම් මම දන්නේ නැහැ. හැබැයි මේකත් අතු වලින් බෝ කරගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ප්ලාන්ට්ස් 4-5ක් හදලා අපේ වරන්ඩ එකක හිටවුවාම හරිම ලස්සන පෙනුමක් එනවා. මගේ හැංගින් ප්ලාන්ට්ස් ටික ඇත්තටම මේ වරන්ඩ එකේ නෙවෙයි තිබුණේ. වෙන තැන්වල හැමතැනම වගේ තිබුණේ. ඉතින් ඒකත් මට පිළිවෙල කරගන්න වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් මම මේ පහුගිය දවස්වල
මගේ වෙරැන්ඩ එකේ හැමතැනම ලස්සනට හැඟි ප්ලාන්ට්ස් ටික එල්ලන්න පුළුවන් විදිහට හදාගත්තා. ඒකත් මම ඔයගලන්ට වෙලාවක පෙන්නන්නම්. මේ එල්ලෙන පෝච්චි ටික තැන් තැන් වල තියෙනවට වඩා ඇත්තටම එක ළඟ හිටව ගත්තාම ඒකෙන් ලොකු අලංකාරයක් ආවා. මෙන්න මේකත් ලස්සනට මල් හැදෙන ශාක විශේෂයක්. මේකත් පොඩක් වැල වගේ හැදෙනවා. ඉතින් ඒක මම මේ වගේ තාප්පෙත් පොට් එකක් හයි කරලා ඒකට තමයි හිටෙව්වේ. මෙන්න මේ වගේ චූටි රෝස පාට ලස්සන මලක් තමයි ඒකේ හැදෙන්නේ. මේ වගේ පහලට එල්ලෙන වැල වගේ. ඉතින් මේවා හැඟින් පොට් එකක් උනත් හිටව ගන්න පුළුවන්. නමුත් මේකෙත් මල් හැදෙන එක කාලයකට මේ දවස්වල වැඩි මල් නැහැ. මම මේ වගේ මගේ ළඟ තියෙන සිමෙන්ති පොට් එකකත් ඒක ටිකක් හිටවගෙන තියෙනවා. මේ විදිහට පොට් එකේ මැද මේකේ මම නම නම් දන්නේ මේ වගේ මේ ප්ලාන්ට්ස් එකක් හිටවගෙන ඒක වටේට වෙන්න මේ වගේ මේ මල් හැදෙන පැල ටික හිටව ගත්තා. මල් හැදෙන කාල ටිකෙත් ගොඩාක් පඳුරු පිටි මල් හැදෙනවා. ඊට පස්සේ ගොඩක් කල් එක තියෙනවා මැරෙන්නේ නැතුව. ඊට පස්සේ ආයේ ශාකය සම්පූර්ණයෙන් මැරෙනවා. හැබැයි මේකේ පොඩි අලයක් වගේ තියෙන්නේ. ඒකෙන් තමයි පැල බෝ වෙන්නේ. ඊට පස්සේ මගේ යාළුවෙක් මෙන්න මේ වගේ මට පැල ටිකක් දුන්නා. ඒකත් මම හිටව ගත්තා. මේකත් නිකන් හබරල වගේ ශාක විශේෂයක්. හැබැයි මේ කොලේ හරි ලොකු වෙලා හරි ලස්සන වෙනවා. ඉතින් මේ වගේ තමයි අද මල් වැඩ ටික කරගත්තේ. ඉතින් මේ වගේ තවත් ලස්සන ගස් ගැන මල් ගැන කතා කරන වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු.